මේ විඩියෝ අපි කතා කරන්න යන්නේ අපි 2025 රිවිෂන් එකේ අවකලනය දෙවනි දවසේ පටන් ගන්නවා මේ සෙනසුරාදා. ඒ කියන්නේ අප්‍රේල් 26 සෙනසුරාදා උදේ 7:00ට. කෑගල ෆස්ට් ප්‍රේ ආයතනයේ තමයි ක්ලාස් එක පැවැත්වෙන්නේ. අපි පළවෙනි දවසේ කරපු වැඩ ටික මම මෙතනින් දාලා තියෙනවා. අපි අවකලනය පළවෙනි දවසේ ඉවර කරා මේ සෙට් එක. බීජ ශ්‍රිත අවකලනය, ත්‍රිකෝණමිති ශ්‍රිත, ඝාතීය ශ්‍රිත, ලඝු ගණක ශ්‍රිත, ප්‍රතිලෝම ගුණ කිරීම බෙදීම, පරස්පර සිද්ධාන්තය, දාම නීතිය සහ ශ්‍රිතක ශ්‍රිතයක් සිද්ධාන්තය සහ අද්‍රේණ ශ්‍රිත අවකලනය ඒ කරලා මිශ්‍ර ගැටලුත් කතා කරලා අපි ඒක ඉවරයක් කරා. ඒ කියන්නේ සියලුම සූත්‍ර මේ විදිහට අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ දෙවෙනි දවසේත් අපිට කරන්න ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. අපි මෙතනින් එහාට කතා කරනවා පරාමිතින් ඇසුරින් අවකලනය කතා කරනවා. ඊට පස්සේ ඉහළ සංගුණක වල අවකලන ශ්‍රිත කතා කරනවා. ඊට පස්සේ ඒක්ස් ආකාරයේ ඒවා කතා කරනවා. ඊට පස්සේ ලඝු ගණක වල විශේෂ අවස්ථා කතා කරනවා. ඊට පස්සේ පද අනන්තයකදී අවකලනය කතා කරනවා. ඔන්න ඒ වගේ අපිට තව ඉතුරු වෙලා තියෙනවා කීපයක්. ඒ ටික ඉවර කරලා අපිට තව කතා කරන්න තියෙනවා ප්‍රමූල ධර්ම භාවිතෙන්. මම කිව්වා ප්‍රමූල ධර්ම භාවිතෙන් කියන්නේ ප්‍රථම මූල ධර්ම භාවිතෙන් අවකලනය කියන කොටස මම පස්සේ කරන්නේ. මේ දැන් කිව්ව කොටස් ටික ඉවර කරලා අපි ඊළඟට යනවා ප්‍රස්තාර අඳින්න. ප්‍රස්තාර ඉවර කරලා ඊට පස්සේ අවකලනය යෙදීම් කතා කරලා අන්තිමට අපි ප්‍රමූල ධර්ම භාවිතෙන් අවකලනය කරනවා. මොකද විභාගේ පැත්තෙන් ගත්තොත් රිවිෂන් එකක් විදිහට මේ ප්‍රමූල ධර්ම භාවිතෙන් ගැටලු අහනවා අඩුයි. ඒ නිසා අපි වැඩිපුර ගැටලු අහන පැත්තට බාර කරලා ඒ ටික කරලා තමයි අතන යන්නේ. ඔයාලට ඒතකොට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ පළවෙනි දවසේ ඔයාලට සම්බන්ධ වෙද්දි. මේ දවසට ඇවිල්ලා ඕගොල්ලන්ට මග හැරලා තියෙනවා නම් අවකලනය කොටස මොනවා හරි ඉගෙනගෙන නැත්නම් ඒ ටික කවර් කරගන්න පුළුවන්. ඔයා 25 A level කරන කෙනෙක් වුණා 2026 A level කරන කෙනෙක් වුණාත් ඔයාට අවකලනයේ පාඩම හරියට සෙට් වෙලා නැත්නම් ඇවිල්ලා බලන්න. ඔයගලන්ගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කවුරු හරි ඉන්නවනම් 25 26 A level කරන එයාටත් වීඩියෝ එක ෂෙයා කරලා ඇවිල්ලා බලන්න කියන්න පොඩ්ඩක්. එතනින් ඉගෙන ගන්න පුළුවන්. හරි. මොනවා හරි වැඩිදුර විස්තරයක් දැනගන්න ඕන නම් ආයතනයේ තියෙන තැන හරි මොනවා හරි සම්බන්ධ වෙන්න කොහොමද හරි විස්තර දැනගන්න ඕන නම් 077 87 00804 කියන එකට WhatsApp message එකක් දැම්මම හරි. මේක WhatsApp විතරයි වැඩ කරන්නේ. ඒ නිසා WhatsApp එකේ message එකක් දාන්න. ওই විස්තර ටික තමයි කියන්න ඕමනාව තිබුණේ මේ සෙනසුරාදා අවකලනයේ දෙවෙනි දවසේ කරනවා අපි. එදාටත් ලොකු වැඩ ප්‍රමාණයක් කරනවා. මග හැර ගන්න එපා. එහෙනම් මග හැරුණොත් එතනින් ඉස්සරහට අවකලනය අය අල්ල ගන්න අමාරු වෙනවා. ඒක නිසා ඇවිල්ලා බලන්න. හරි.